ආයුබෝවන්. අද අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නේ අපේ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් වන කීර්තිමත් භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මැතිතුමා. ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. එතකොට අපේ මුල්ම ප්‍රශ්නේ විදිහට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ මූලික අධ්‍යයන ආයතනයේට ඒ නම ලබා දුන්නේ ඔබතුමා කියලා අපිට දැනගන්න ලැබුණා. එතකොට මේ නම යෝජනා කරද්දී ඔබතුමාගේ තිබුණ අරමුණ මූලික අරමුණ කුමක්ද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. මූලික අධ්‍යයන ආයතනය පටන් ගන්නට ප්‍රධාන වශයෙන් දායක වුණේ එංගලන්තයේ ඉතාම සුප්‍රකට විද්‍යාඥයෙක් වුණ පෝල් ඩිරාක් කියන මහත්මයාට ඉගෙනගත්තු යාපනයේ උපන් ජයරත්න මෙල්ලියස් කියලා මහත්මයෙක්. ඒ මහත්මයා ඉතාම ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව ගැන මූලික පරීක්ෂණ කරපු කෙනෙක්. එයා තමයි මූලිකත්වයේ දරුවේ ලංකාවේ ඔය එක්සත් ජනපදයේ ඉන්දියාව වාගේ තියෙන මූලික අධ්‍යයනයට ආයතනයක් හදන එක හොඳයි කියන එක. ඊට පස්සේ ඒක නීත්‍යානුකූල කරන්න කොමිටි එකක් අපොයින්ට් කරා 1969 විද්‍යා තාක්ෂණ එවකට විද්‍යා තාක්ෂණ කැමැතිවරයා වුණු MD ජයවර්ධන කියන මහත්මයා. ඒක 12 දෙනෙන් සමන්විත කොමිටි එකකින් රිපෝට් එකක් මේකට ලිව්වා. ඒ රිපෝට් එකේ කියලා තිබුණේ මේ ආයතනය නම් කරන්න කියලා න්‍යායවාදී ගණිතමය දේවල් පිළිබඳ ආයතනයක් හැටියට. එහෙම නැත්නම් ගණිතය සහ භෞතික විද්‍යා ගණිත භෞතික විද්‍යා ආයතනයක් හැටියට. ඊට පස්සේ කීප දෙනෙක් සාකච්ඡා කරා මොකද්ද මේකට දාන නම කියලා. මම කිව්වා එතකොට මේකට න්‍යායවාදී පිළිබඳ ආයතනයක් හරි ගණිතමය භෞතික විද්‍යා ආයතනයක් කියන එක දාන එක ටිකක් වැඩිය හොඳයි. මූලික අධ්‍යයන පිළිබඳ ආයතනයක් නැත්නම් Institute of Fundamental Studies කියලා දාන එක. විවහාරික පරීක්ෂණ තියෙනවා. ඊට පස්සේ කමර්ෂියලයිස් කරනකොට කමර්ෂියල් පාර්ට්නර්ස්ලා ඉන්න ඒ වගේ රිසර්ච් සයිකල් එකේ කම්පොනන්ට්ස් තියෙනවා. එතකොට ඒ කම්පොනන්ට්ස් වල ප්‍රධානම කම්පොනන්ට් එක තමයි මූලික පරීක්ෂණ. එතකොට අපේ ශ්‍රී ලංකාවේ එතකොට මේ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පමණයි මූලික පරීක්ෂණ වල මේ මැන්ඩේට් එක තියෙන්නේ මූලික පරීක්ෂණ කිරීම. ඉතිහාසයේ බැලුවොත් ඉතාම වැදගත් ආර්ථික සහ තාක්ෂණික වැදගත්කම් ඇති සොයා ගැනීම කරලා තියෙන මේ කුතුහලයට කරපු දේවල්. උදාහරණයක් කියනවා නම් මයිකල් ෆැරඩේ කියන්නේ එංගලන්තයේ වුණු විද්‍යාඥයෙක්. එයා මේ සෙල්ලමට වාගේ තමයි පරීක්ෂණ කරේ කුතුහලයට. එක දවසක් මේ බ්‍රිතාන්‍ය අගමැතිතුමා ආවලු මෙයා පරීක්ෂණ කරන තැන බලන්න. ඇවිදින් ඇහවලු මේවා කරලා ඇති වැඩේ මොකද්ද කියලා. ඔයා මේ නිකන් මේවා කරකනවා. මේකෙන් ඇති වැඩේ. එතකොට කිව්වලු කවදා හරි දවසක මං කරන්නේෙන් එන දේවල් වලට මේ ටැක්ස් කරන්න වෙයි කිව්වා. පරීක්ෂණ වලින් අපි සොයාගැනීම කරන සොයාගැනීම තමයි ඉදිරි අවුරුදු 500,000 ඔව් හරි. දැන් අපි ලංකාවෙත් ඒවා කරන්න ඕනේ. දැන් ලංකාවේ මේ කිව්වොත් මූලික අධ්‍යයන ආයතනයේට හෙට අනිද්දා වාණිජීකරණය කරන්න පුළුවන් දේවල් කරන්න කියලා කෙරුවොත් හරියන්නේ නැහැ. කවදාකවත් හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මූලික පරීක්ෂණ කරනකොට ඉඳලා හිටලා අවුරුදු 10කට එකක් හම්බුණත් ඇති. අවුරුදු 50කට එකක් හම්බුණත් ඇති. එතකොට දැන් මූලික අධ්‍යයනයේ කෙරුවොත් ඒ වගේ දේවල් අනිත්යන් වලත් ඒව කරන්න පටන් ගන්නේ. ඉඳලා හිටලා මොකක් හරි යමක් හම්බ වෙයි. කලාතුරකින් හම්බ වෙයි. අනික මහාචාර්යතුමනි අපිට දැන් අර ඇප්ලයිඩ් රිසර්ච් කරන ආයතනත් එක්ක කොලැබරේට් කරලා. දැන් අපි කරන ෆන්ඩමෙන්ටල් රිසර්ච් වලින් මොනවා හරි ඇප්ලිකේෂන් එකක් පොප් අප් වෙලා ආව අපිට ඇප්ලිකේෂන් රිසර්ච් කරන ඉන්ස්ටිටියුට් එක කොලැබරේට් කරලා අපිට ටෙක්නොලොජි එක ට්‍රාන්ස්ෆර් කරලා ඒගොල්ලන්ට ඇප්ලයිඩ් රිසර්ච් එක මේ ආයතනයේ යමක් එහෙම ඉගියක් આવොත් යමක් ගැන ඒක තව ටික දුරක් කරලා ඒක අනිත් ආයතනයට බාර දෙන්න පුළුවන්. අපි ඒක බාර ගන්න ඒක අපි මෙතන කරන්න යන්න ඕනේ නැහැ. ඒ පොඩි දේවල් සමහරට එකතු වෙයි. එදාම බැරි වෙයි. ඒ කරලා තියෙන දේවල් රෙකෝඩ් කරලා තිබුණාම අවුරුදු ගානකින් හරි වෙන ආයතනකින් කරයි. ඒකට අපේ ඒ වගේ රටේ ඒ වගේ සංස්කෘතියක් හදන්න ඕනේ. කියන්නේ මූලික අධ්‍යයනයට ගොඩක් ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ වලට වැඩි වියදමක් දරුවට කමක් නෑ රජේ. ඒක කරන්න ඕනේ අනිවාර්යයෙන්.
මූලික පරීක්ෂණ වලටත් වේදම් කරන්න ඕන. ඒගොල්ලන්ට ඒක දිගටම කරන්න යන්න ඉඩ අරින්න ඕන. ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ මේ හෙට ප්‍රතිඵලයක්. හෙට ප්‍රතිඵලයක් මේ වාණිජීකරණය කරපු දෙයක් හෙට බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒක වෙන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඒගොල්ලන්ට හැම වෙන පීඩනය නිසා වැඩක් කරන්නේ නැහැ. සම්පූර්ණ නිදහස දීලා තියෙන්න ඕනේ මේ තමන්ගේ කුතුහලයේ මත යම් දේවල් කරලා ප්‍රතිඵලයක් ලබා ගන්න රජයකට තියෙනවා මේ වගකීමක්. ඒ කියන්නේ කටයුතු හරියට කරනවද, අපේ රිසර්ච් කල්චර් එක අපි ඒව කරනවද, මේ කියන්නේ මුදල් හරියට පාවිච්චි කරනවද කියන එක කරන්න වගකීම සම්පූර්ණ වගකීමක් තියෙනවා. ඒ වුණාට මේ හෙට අද කරලා හෙට ප්‍රතිඵලයක්, හෙට විදුලිය නුපයන්න හරි පෙට්‍රල් වෙනුවට වෙන දෙයක් හදන්න හරි හෙට හදන්න කිව්වොත් වෙන්නේ එකක්වත් කරන්නේ නැහැ. අපේ රිසර්ච් කල්චර් එක අපි හදාගන්න ඕනේ. රිසර්ච් කල්චර් එක හදාගෙන අපි ඉස්සරලා කරන්න ඕනේ මේ සුළු තැන් කීපයක මේ මූලික අධ්‍යයන ආයතනයේ නැත්නම් විශ්වවිද්‍යාලවල මූලික කුතුහලයට කරන පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනේ. වැදගත් දේවල් ඔක්කොම මේ 99% දේවල් හොයාගෙන තියෙන්නේ මේ කුතුහලයට කරන. දැන් තව උදාහරණයක් කිව්වොත් දැන් තියෙන ජීව විද්‍යාවේ තියෙන වෛද්‍ය විද්‍යාවට ඉතාම වැදගත් දෙයක් තමයි මොලිකියුලර් බයොලොජි කියන එක. මේ මොලිකියුලර් බයොලොජි හොයාගත්තේ මේකෙන් ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්න කියලා හිතාගෙන නෙමෙයි. කියන්නේ ඒ කාලේ තිබුණු ලොකුම ප්‍රශ්නේ මේ ජීවීන්ගේ පාරම්පරික ලක්ෂණ යන්නේ කොහොමද කියන එක හොයාගන්න. මේ දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන එක, ගස්කොළන් වලින් ඇට වලින් පැලෙනකොට ඒ ගහම හැදෙන එක, මේවා වෙන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න තමයි ඕනෙලා තිබුණේ. ඒකට උත්තරේ හොයාගන්න ගිහින් තමයි DNA හොයාගත්තේ. දැන් ඊට පස්සේ මොලිකියුලර් බයොලොජි වලින් දැන් කොච්චර ලොකු දේවල් කරලා තියෙනවද? ලෙඩ රෝග සනීප කරන්න දහස් වාරයක් කරන්න දේවල් හොයාගෙන තියෙනවා. PCR කියවම ගොඩාක් ඇප්ලිකේෂන් තියෙනවා. PCR කියවම ගොඩාක් ඇප්ලිකේෂන් තියෙනවා. ඒක ඔක්කොම කරන්න හේතුව අර මූලික කුතුහලයට කරපු දේවල්. මේ ලොකු ප්‍රධාන මූලික ප්‍රශ්නයක් විසඳන්න ඒ කියන්නේ සතුන් ගස්වැල් මෙහෙම දිගට පැවැත්මත් එක ලක්ෂණ තියාගෙන ඉන්නේ කොහොමද? ඒවා පරම්පරාවට යන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ගිහින් තමයි මේ මොලිකියුලර් බයොලොජි හොයාගත්තේ. ඉතින් ඒකෙන් දැන් කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවද? ලෝකෙ හැමතැනම සාමාන්‍ය ප්‍රමාණයකට වියදමක් දරනවා මූලික පරීක්ෂණ වලට. අපිත් ඒක කරන්න ඕනේ. ඉතින් මේ ආයතනේ දිගටම ඒක කරන්න ඕනේ. මොකද මේ ආයතනයේට මේ වාණිජීකරණය කරන්න පුළුවන් දේවල් ඉක්මනට කරන්න කියන කිව්වොත් ඒ ප්‍රමාණයට ඉටු වෙන්නේ නැහැ. මේ ආයතනයේ වියදම් කරන සුළු වැය කරන මහජනගෙන් ගත්ත මුදල වටිනවා. හැබැයි මේ ආයතනයත් බලා ගන්න ඕන ඒ විදිහටම අර මේ කියන්නේ අපි අර අපේ අනිත් පැත්තට මේව කරන්න යන්නේ නැතුව අපි කියන මේක කරලා මේ පොලිසි මේකස්ලට කියන්න මේ ආයතනයේ තියෙන මේකටයි ඒක මේන්ටේන් කරන්න දිගටම මේ අපිට මේක වෙන ආයතන එකක්වත් නැහැ මේකට. ඒ නිසා මේ කුතුහලයේ මත යම් දේ කරලා ප්‍රතිඵල ලබා ගන්න එක රටේ සම්පූර්ණ මේ විද්‍යාත්මක චින්තනයට බලපාන එක. ඒත් අනිත් තැන් වල මේ වාණිජීකරණය කර හැකි සොයා ගැනීම මුල් කරගන්නේ මූලික පරීක්ෂණ වලින් ඒක කරන බව පෙන්න රට්ටම ආදර්ශයක් වෙන්නත් ඕනේ. අනිත් තැන් වලත් ඒක ටික හරි කරයි. ඒකට ප්‍රධාන අරමුණට කියන්නේ කුතුහලයේ මත විතරක් Tamanට කැමති දෙයක් තද නීති රීති වලට යටත් නොවි කරන්න ඉඩ දෙන්න ඕනේ. මේ වගේ ආයතනකින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. දැන් ලෝකේ තියෙන ආයතන වලින් විශාල ලොකු සොයා ගැනීම ආර්ථිකයට බලපාන දේවල් හොයාගෙන තියෙන්නේ මූලික අධ්‍යයනයට සම්බන්ධ ආයතන මේ කිව්වොත් ආයතන දෙකක්. එකක් ඇමරිකාවේ තියෙන Institute of Advanced Study කියන එක. අනික මේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තියෙන මොලිකියුලර් බයොලොජි මේ ඉන්ස්ටිටියුට් එක. ඒවැ නීති රීති නැතුව Tamanට කල්පනා කරලා ඕන
මූලික පරීක්ෂණ කරන්න ඉඩ දීලා තියෙනවා. ඒවෙන් ආපු ප්‍රතිඵල ඉතාම ඉහළයි. ඉතින් අපිත් ඒක සුළු වශයෙන් හරි පටන් ගන්න ඕන, කෙරෙන්න ඕන. බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා අදහස් වලට. අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ පොලිසි මේකින් කරන ඒ නිලධාරීන්ට මේ ඔබතුමාගේ අදහස් පිළිබඳ අවධානය යොමු වෙලා මේ මූලික අධ්‍යයන රැකගන්න එතුමන්ලාගේ පොලිසි මේකින් මේ ක්‍රියාවලියට දායක කරගයි කියලා. ඒට අමතරව ඔබතුමාගේ අතින් දැන් කියවුණා ක්‍රියේටිව් තින්කින් කියන්නේ. ඔව්. කියන්නේ අපි දැන් අපේ දුවදරුවන්ගේ දකින්න නැති දෙයක් තමයි මේ ක්‍රියේටිව් තින්කින්. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා. ඒ වුණාට අර තියරි එක ඇප්ලයි කරගැනීමේ හැකියාව අඩුයි. එතකොට out of the box thinking අඩුයි. එතකොට ඔබතුමා තව දෙයක් කතා කරා පරිසරය ගැන. මේ පරිසරයේ ස්වභාව ධර්මය. එතකොට අපේ රටේ තියෙන තවත් ගැටලුවක් තමයි මේ විද්‍යාව ගණිතය කියන විෂය. එතකොට මේවා ළමයි දකින්නේ අපේ දුවදරුවෝ දකින්නේ අමාරු විෂයන් විදිහට. එතකොට දෙමව්පියෝ උනත් අපේ ළමයාට විද්‍යාව නම් කරන්න බෑ. යාට ඒක නම් අමාරුයි. යා අපි කොමර්ස් හරි ආර්ට් හරි කරනවා කියනවා. ඒ වගේ අදහස් තමයි තියෙන්නේ. එතකොට අපි අහලා තියෙනවා මේ ගණිතය වගේ විෂයන් මේ අපි කියන්නේ මේ යුනිවර්ස් එකේ කෝඩ් එක තමයි මැතමැටික්ස් කියන්නේ. ඒකට අපිට මැතමැටික්ස් වලින් මේ ඕනම දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. මේ පරිසරය දෙන ජෛව විද්‍යාත්මක දෙයක් හරි රසායන විද්‍යාත්මක දෙයක් හරි ස්වභාවික සංසිද්ධියක් හරි ඕනම දෙයක් අපිට ඒ ලැන්ග්වේජ් එකේ මැතමැටික්ස් කියන ලැන්ග්වේජ් එකෙන් අපිට අයිඩෙන්ටිෆයි කර මේ හඳුනා ගන්න පුළුවන් කියන්නේ. එතකොට ඒ වගේ මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා යන මේ විද්‍යාව ගණිතය වගේ විෂයන් ළමයි ඇයි මේ අමාරු විෂයන් විදිහට දකින්නේ? සහ එතකොට වර්තමාන ලංකාවේ තියෙන අධ්‍යාපනයේ විෂය නිර්දේශයන් තුල ඒතර අධ්‍යාපන ක්‍රමයේ තුල මේවා ඉගෙනීමේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේ තියෙන දුර්වලතා මොනවද? ඒවා කොහොමද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ? ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? දැන් ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන අපේ රටේ ගණිතයයි භෞතික විද්‍යාවයි හිතන්නේ ඉංජිනේරු වෙන්න හරි දොස්තර කෙනෙක් හරි වෙන්න කල යුතු ක්‍රියා ගන්න ඉගෙන ගන්න දේ කොටසක් හැටියට පමණයි. කියන්නේ අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ මිනිසුන්ගේ චින්තනයේ මිනිසුන්ට කිසිම අපේ මහජනයාට ලොකු අවබෝධයක් නැහැ. ඊට වැඩිය විශාල වටිනාකමක් තියෙනවායි කියන එක භෞතික විද්‍යාවේ ගණිතයේ. කියන්නේ ඒ විෂයන් දෙක හරියට ඉගෙන ගත්තාම නිවැරදි විදිහට කල්පනා කරන්න පුරුදු වෙනවා. තමන්ගේ ප්‍රශ්න විසඳන්න පුරුදු වෙනවා. එතකොට සමාජයේ තියෙන ප්‍රශ්න මග අරින්න වෙනවා. මිත්‍යා විශ්වාස සම්පූර්ණයෙන්ම අතාරින්න ශක්තියක් ලැබෙනවා. ඒ වගේම ගණිතයයි භෞතික විද්‍යාවයි නැතුව අනික් විද්‍යාවන් හරියට ඉගෙන ගන්න බෑ. ඉතින් මේ හුඟක්ම මේක අධ්‍යාපන ක්‍රමයෙන් ඇති වෙච්ච දෙයක්. ගණිතයයි භෞතික විද්‍යාවයි අමාරු. මොකද විභාග වලට ඉන්න විභාග වලින් බලාපොරොත්තු වෙන ඉක්මනට ඉගෙනගෙන විභාගේ පාස් වෙලා ලකුණු අරගෙන ඒකෙන් මේ තත්ත්වයට එන්න. ඉතින් විභාග ක්‍රමය වෙනස් කරන්නත් බෑ. මොකද නිදහස් අධ්‍යාපනය නිසා අපිට ගොඩාක් අයට මේ විවේකීව ඉගෙන ගන්න ඉඩ දෙන්නත් බෑ. ඒ හේතු නිසා තමයි මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය මේ ගණිතයයි භෞතික විද්‍යාවයි අමාරුයි කියන එක. අනික් රටවලත් ඕක තියෙනවා. මේවා ටිකක් හැමින් ඉගෙන ගන්න ඕන දේවල්. ඕනෑම මම නම් දන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට නිරෝගී මානසික නිරෝගී පුද්ගලයෙකුට ගණිතවත් භෞතික විද්‍යාවත් ඉගෙන ගන්න බැරි කමක් නැහැ. හැබැයි ඒක හැමින් කරන්න ඕනේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතු කරලා ප්‍රායෝගික ක්‍රියාකාරම් එකතු කරලා පරිසරය ගැන පොඩ්ඩක් කියලා අපි එදිනෙදා කරන අපේ එදිනෙදා ගෙදර වැඩ කටයුතු භෞතික විද්‍යාව කියන එක ටිකක් ඊට වැඩිය පැහැදිලි කරුවොත් දැන් මම ගණිතය ගැන තව උදාහරණයක් කියන්නම්. දැන් ළමයින්ට කියලා දෙන්න 5 වැඩි කිරීම 3 කියන එකයි 3 වැඩි කිරීම 5 කියන එකයි වෙනස. 3 වරක් 5යි 5 වරක් 3යි. මේ දෙක සමාන බව දන්නවා. හුඟක් වෙලාවට ඔක අවසාන ප්‍රතිඵලය සමානයි. ඔව් සමානයි. මේක සංසිද්ධිය දෙක. ෆිගර් එකක් අඳලා ඔක පෙන්වන්න පුළුවන්. 3 වරක් 5 කියන්නේ 3ව 5ක් ලයින් පිළිවෙලට අඳිනවා අන්දාම 15 වෙනවා. ඒක අනිත් පැත්ත හැරෙව්වහම මේ 5ව 3ක් වෙනවා. ඕක උගන්වන්නේ නැහැ කවදාවත්. දැන් ඔය නවීන ගණිතය උගන්වන්න රෙකමෙන්ඩ් කරලා තියෙන පාසල් වල පළවෙනි අවුරුද්දේ ඉඳන් ඕක උගන්වන්න පටන් ගන්නවා. එහෙනම් අපේ බුද්ධිය මෙහෙवला අපි out of the box හිතන්න යමු වෙන්නේ එතකොට. ඒ වගේම දැන් අර ලොකු අමාරු ගණන් ගොඩාක් හදලා සංකීර්ණ දේවල් කරන උගන්වන්න ඕනේ නැහැ ගණිතෙට මුලදී. සංකීර්ණ නැතුව මේකට ළමයින්ට ආසහිතන විදිහට විෂය උගන්වන්න ඕනේ.
එහෙම ඉගෙනුවොත් පොඩ්ඩක් කාලය දුන්නත් මේ ගණිතය ඉගෙන ගන්න එකවත් භෞතික විද්‍යාව ඉගෙන ගන්න එකත් එක පාරට දවසක දෙකකින් ඉගෙන ගන්න බෑ. ඒ ළමින්ට කියලා දෙන්න ඕනේ හැමෙන් මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ කියන එක. ඒක ඒ විදිහට ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට මේ විභාග සංස්කෘතිය නිසා O level වල තරඟයක් තියෙනවා. ඒ 10ක් ගන්න කියනවා A level වල. 9ක් නේද? දැන් මම O level වලට 9ක් ගන්න කියනවා. මට O level වලින් හම්බුනේ මම O level fail පළවෙනි සැරේ. මට හම්බුනේ O level වලින් ගණිතයට එකක්, භෞතික විද්‍යාවට එකක්, කෙමිස්ට්‍රි වලට එකක්, සිංහල fail, ඉංග්‍රීසි fail, බුද්ධාගම fail, ඒ ඔක්කොම fail. කියන ළමයෙක්ගේ කැපැසිටි එක IQ අපි පාඩම් කරේ නැහැ මේක. ඉතින් ඒ කාලේ නීතිය හැටියට මේ O level පාස් වුණා නම් ගෙදර යන්න ඕනේ. ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් උන්නේ ද්‍රවිඩ මහත්මයෙක්. ඒ මහත්මයා කිව්වා මේ ළමයා අරින්න එපා අපව. මේ ගෙදර යන්න එපා. මෙයාට ඉඩ දෙන්න A level පන්තියේ ඉගෙනගෙන විභාගේ තවසරයක් ගන්න කියලා. ඉතින් මම තවසරයක් හරිගත්තා. මට ලොකු බයක් තිබුණා. අනිසර කොහොම හරි මං ඒකෙන් පාස් වුණා. ඒ වගේ අපි ඒ කාලේ එනං A level මේ O level වල A 10ක් ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. කියන විභාගයේදී අපි පෙන්වන performance එකම නෙවෙයි ඒ ළමයාගේ කැපැසිටි එක කියන්නේ. ආසාව තිබුණ විෂයන් කරා මේ අනිත්ව අතහැරිය. කෙරුවේ නැහැ. ඉතින් ඒකට මම කියනවා ඒ කාලේ වුණු ගුරුවරුත් උදව්වක් වුණා. දැන් ට්‍රේන් ටීචර්ස්ලා වුණා. කියන්නේ අපිට ටිකක් කියන්නේ කල්පනාකාරීව වැඩ කරන්න පුරුදු කරන ඇත් උන්නා. කියන්නේ විභාග මට්ටම නෙමෙයි. යමක් කමක් නිකන් කල්පනා කරන්න පොඩි දේවල් කියන ඇත් උන්නා. අනික ගෙදරින් ලැබෙන පරිසරයත් වැදගත්. දෙමාපියන් වුණත් දැන් දෙමාපියෝ කරන්නේ ළමයින්ට එක්කෝ ළමයෝ ඉංජිනේරුවෙක් කරන්න ඕනේ එක්කෝ දොස්තර කෙනෙක් කරන්න ඕනේ. එතකොට කෝඩිය පන්තියෙන් ධම්ම යොමු කරන්නේ මේකට. ඒකට යොමු කරපුවහම මේ ළමයාට ගණිතේවත් භෞතික විද්‍යාවත් හරියට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේක ඉක්මන් කරනවනේ ඉගෙන ගන්න. කටපාඩම් කරන්නයි කොහොම හරි විභාග පාස් වෙන හැටි ක්‍රමයේ උගන්වන මුල ඊටම. එහෙම ඉගෙන ගත්තාම ඒ ළමයා සමහරට ඉංජිනේරුවෙක් කියලා පාලමක් හදායි. විදුලිය මේවා කරන්න ඉපේක වැඩක් කරයි. ඒ සාමාන්‍ය රූටින් දේවල් මම දැන් සිංහල වචනේ රූටින් කියන එකට එදිනෙදා දේවල් හොඳට කරයි. ඒ වුණාට ලොකු දෙයක් කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. දැන් මේක මම එලිපිට කිව්වට කමක් නැහැ. දැන් අපේ ගොඩාක් මේකට යන්න දාගලන්නේ වෛද්‍ය විද්‍යාවට. ડોක්ටර්ස් වෙන්න ගියායි හොඳම දක්ෂ බුද්ධිමත් අයටම ඒ වුණාට අපේ රටේ කිසිම ලොකු දෙයක් වෛද්‍ය විද්‍යාව හොයාගැනීම දෙයක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න එහෙම එකක්වත් තියෙනවා. ඊගවට මේගොල්ලෝ මේ හිතන්නේ දැන් වෛද්‍ය විද්‍යාව කරන්න බැරි වෙලා වෙට් සයන්ස් මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ? පශු වෛද්‍ය විදිහට යන එක ටිකක් පොඩි අවනම්බුවක් හැටියට. ඒ වුණාට බැලුවොත් ගොඩාක් වෛද්‍ය විද්‍යාවට ලොකු වැදගත් වෙන සොයා ගැනීම හොයලා තියෙන්නේ පශු විද්‍යාව කරපු අය. කියන්නේ අපිට ටිකක් කියන්නේ කල්පනාකාරීව වැඩ කරන්න පුරුදු කරන ඇත් උන්නා. කියන්නේ විභාග මට්ටම නෙමෙයි. යමක් කමක් නිකන් කල්පනා කරන්න පොඩි දේවල් කියන ඇත් උන්නා. අනික ගෙදරින් ලැබෙන පරිසරයත් වැදගත්. දෙමාපියන් වුණත් දැන් දෙමාපියෝ කරන්නේ ළමයින්ට එක්කෝ ළමයෝ ඉංජිනේරුවෙක් කරන්න ඕනේ එක්කෝ දොස්තර කෙනෙක් කරන්න ඕනේ. එතකොට කෝඩිය පන්තියෙන් ධම්ම යොමු කරන්නේ මේකට. ඒකට යොමු කරපුවහම මේ ළමයාට ගණිතේවත් භෞතික විද්‍යාවත් හරියට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේක ඉක්මන් කරනවනේ ඉගෙන ගන්න. කටපාඩම් කරන්නයි කොහොම හරි විභාග පාස් වෙන හැටි ක්‍රමයේ උගන්වන මුල ඊටම. එහෙම ඉගෙන ගත්තාම ඒ ළමයා සමහරට ඉංජිනේරුවෙක් කියලා පාලමක් හදායි. විදුලිය මේවා කරන්න ඉපේක වැඩක් කරයි. ඒ සාමාන්‍ය රූටින් දේවල් මම දැන් සිංහල වචනේ රූටින් කියන එකට එදිනෙදා දේවල් හොඳට කරයි. ඒ වුණාට ලොකු දෙයක් කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. දැන් මේක මම එලිපිට කිව්වට කමක් නැහැ. දැන් අපේ ගොඩාක්
මේකට යන්න දාගලන්නේ වෛද්‍ය විද්‍යාවට. ડોක්ටර්ස් වෙන්න ගියායි හොඳම දක්ෂ බුද්ධිමත් අය තමයි. ඒ වුණාට අපේ රටේ කිසිම ලොකු දෙයක් වෛද්‍ය විද්‍යාව හොයාගැනීම දෙයක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න එහෙම එකක්වත් තියෙනවා. ඊගවට මේගොල්ලෝ මේ හිතන්නේ දැන් වෛද්‍ය විද්‍යාව කරන්න බැරි වෙලා වෙට් සයන්ස් මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ? පශු වෛද්‍ය. පශු වෛද්‍ය විදිහට යන එක ටිකක් පොඩි අවනම්බුවක් හැටියට. ඒ වුණාට බැලුවොත් ගොඩාක් වෛද්‍ය විද්‍යාවට ලොකු වැදගත් වෙන සොයා ගැනීම හොයලා තියෙන්නේ පශු විද්‍යාව කරපු අය. ඒගොල්ලෝ එතකොට මේ පශු විද්‍යාව කරපු එකෙන් මගින් ලොකු ලෙඩ රෝග ගැන ලොකු වෛද්‍ය විද්‍යාව ප්‍රශ්න ගැන ගොඩාක් හොයාගෙන තියෙනවා. කියන්නේ අපි රාමුවකට කොටු වෙලා ඉන්නේ. අපි හැම වෙලාවෙම බලන්නේ මේ එක්ක ඉංජිනේරුවෙක් වෙන්න ඕන එක්ක වෛද්‍යවරයෙක් වෙන්න ඕන. ඉතර ලොකු එෆර්ට් එකක් කරන මෙඩිකල් এডুকেෂන් එකෙන් අපිට හොඳ දොස්තරලා ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ශෛල්‍ය වෛද්‍යවරු ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ රූටින් දේවල් කරන්න පුළුවන්. හොස්පිටල් එකක් පාලනය කරන්න ලෙඩ සනීප කරන්න නම් ඒක ඉතාම හොඳයි. ඉතාලම දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ඒ වුණාට මෙච්චර ලොකු රටේ මෙච්චර ලොකු දැඟලීමක් කියනවා නම් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න වෛද්‍ය විද්‍යාවෙන් කරපු ලොකු දෙයක් රටේ තියෙනවා. මම නම් දන්නේ එකක්වත් නැහැ. ඒක මට හිතෙනවා මාතෘකාවේ තවත් දෙයක් හේතුලා දෙනවා කියලා. ඒ කියන්නේ අපි අර කතාවක් කියන ගුණ නැන දෙලින් යුතු පුතේ ඒකාග්‍රතාවය. එතකොට අපි නොලෙජ් විතරයි අපි කරිකියුලම් එකෙන් අපි ඩෙවලොප් කරන්නේ. අපි දානයක් දෙන්න මහා නිවාසයකට ළමයි කරගෙන යනවා. කායික ක්‍රියාවලිය ඒකට අපි කියන්නේ එක්ස්ට්‍රා කරිකියුලර්. එතකොට අපි ඒ වගේ අපි දැන් අපි යුනිවර්සිටි එන්ට්‍රන්ස් එකට ගියාම අපි ඒ ළමයාගේ ඉසෙට් ස්කෝර් එක තමයි බලන්නේ. විෂය දැනුම කොච්චරද. ඊට අමතරව බලනවා ජෙනරල් නොලෙජ් එක 50. මේ සාමාන්‍ය දැනුම කොහොමද? අපි එතන ඇටිටියුඩ්ස් බලන්නේ මේ ළමයා. එතකොට ඒ ළමයි යුනිවර්සිටි එකට ගිහිල්ලා ඊට පස්සේ පේෂන්ට්ලා රේට් කරන ડોක්ටර්ස්ලා ළමයි ඇබියුස් කරන ටීචර්ස්ලා එතකොට මේ ඖෂධ අපි හිතමු දැන් බාල ඖෂධ ගෙනල්ලා තමන් මුදලක් කරන් මහ ජනතාවට ලබා දෙනවා නම් කවුරුනේ දේශපාලනේ ඒ ඔක්කොම විහි වෙන්නේ මේ ඇටිටියුඩ්ස් වල තියෙන දුර්වලතාවය. එතකොට අපිට මේ ඇටිටියුඩ්ස් උත් අපිට ඩෙවලොප් කරගන්න පුළුවන් නම් අපේ කරිකියුලම් එකේ ඒකත් වටිනවා. ඒකටත් එක හේතුවක් තමයි දැන් ගොඩක් ටිකක් තමයි මේ සයන්ස් කරන අය කලාව අතාරින්නේ. කියන්නේ පොත් කියවන්නේ. දැන් මම දන්නේ විද්‍යාව කරන කීප දෙනෙක් උම්මග්ග ජාතකයේ කියවලා තියෙනවා කියලා. උම්මග්ග ජාතකයේ විද්‍යාවට ඉතාම වටිනා දේවල් තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට කියන්නේ දණ්ඩ ප්‍රශ්න ගැන උම්මග්ග ජාතකයේ තියෙන දණ්ඩ ප්‍රශ්නය කියලා එකක් තියෙනවා. දණ්ඩ ප්‍රශ්නය කියලා තියෙන්නේ මේ මහෞෂධ කුමාරයාගේ දක්ෂකම බලන්න රජුරෝ එක එක අයලව්ව ප්‍රශ්න සැලසුවලු. එක ප්‍රශ්නයක් තමයි ගහක ලීයක් අරගෙන එකම ගානට ලියවලා අගමුල හොයන්න දුන්නලු. අගමුල හොයන්න දුන්නාම මේ ගමේ කිව්වලු අගමුල හොයලා දුන්නත් නම් ඒ ගමට මේ දඩයක් ගහනවා කියලා. පස්සේ මහෞෂධ පඬිතුයෝ ගාවට ආපුවාම වතුර බඳුනක් ගේන්න කිව්වලු කියලා මේක පා කරපුවාම පහලට යන්නේ මුල පැත්ත කිව්වලු. කියලා හොයාගත්තා. ඉතින් ඒ වගේ ලස්සන කතා තියෙන ඒවා කියවන්නේ හරි ලොකු ලැබිකමක් පෙන්වනවා බෞද්ධ ආගමට. ඒ වුණාට ළමයින්ට ජාතක කතා කියලා දෙන්නේ නැහැ. ජාතක කතා වල තියෙනවා ඇත්ත නැත්ත මොනවා වුණත් ඒවා හරි ලස්සන කතා. ඒවා කියලා දෙන්නේ නැහැ. එතකොට දැන් අපේ සිංහල පොත් කොච්චර ලස්සනට ලියලා තියෙනවද? දැන් උඟා මේ රටේ හැමතැනම තියෙනවා මේ විද්‍යා ප්‍රබන්ධ ලියන්නේ කොහොමද කියන්න තියෙන scientific writing කියලා වෙරලා ඒකට මේ process මේ වගේ කියන්නේ සෙමිනාර්ස් තියෙනවා. මට ඒ සෙමිනාර් එකට එන්න කිව්ව දවසක් මම කිව්වා ඉංග්‍රීසි බැරිකම නිසාවත් මේ පේපර්ස් ලියන්න බැරි. ඉංග්‍රීසි සිංහලයි දෙකම ලියන්න බැරිකම නිසා. ඒක හන්දා ඔය උකට ඔච්චර සෙමිනාර්ස් තියන්න ඕනේ නැහැ. බුද්ධිල කාව්‍ය කියවන්න. බොහොම ස්තුතියි ඔබතුමා අපිත් එක්ක දැන් ගොඩක් වෙලා කාලය වැය කරලා අපිට මේ යෝදාන් ලබා දුන්නා. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ විද්‍යා ශාස්ත්‍රයට පිවිසෙන්න බලාගෙන ඉන්න අපේ දුවදරුවෝ අපේ රටේ අනාගතේ. ඒතර ඒ දරුවන්ට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? පළවෙනි දේ තමයි මේ මුල් අවදියේදී මේ ගණිතය විද්‍යාව කරන එක සෙල්ලමකට සමාන කරන්නේ.
දැන් සෙල්ලම් කරන්න හරි ආසයිනේ. එන්ජොයි කරන්න. එන්ජොයි කරන්න. දැන් සෙල්ලම් කරන්න පැකිලෙන්නේ නැහැ කවුරුවත්. උනට පාඩම් කරනවා කියන ආකල්පය තමයි මෙතන තියෙන්නේ. පාඩම් කරනවා කියන ආකල්පයට අමතරව සෙල්ලමක් හරියට ඉගෙන ගන්න. ඒකට ආස වෙන්න ඕන. ආස වෙන්න. දැන් මම නම් හුඟක් දේවල් සෙල්ලමක් හරියට ඉගෙන ගත්තා. මුල කාලේදී රසායන විද්‍යාව ඉගෙන ගත්තේ සෙල්ලමක් හරියට. මම විශ්වවිද්‍යාලේ රසායන විද්‍යාව ඉගෙන ගත්තේ නැහැ. ඒ වුණාට මට රසායන විද්‍යාව ගැන සෑහෙන මට දැනීමක් තියෙනවා. ගණිතයත් හුඟක් දුරට එහෙමයි. මම මේ සමහර ඒවා නිකන් ඉස්කෝලේ උගන්වන්නේ නැති ඒවා නිකන් තෘප්තියට විතරක් කියවලා බැලුවා. ඒ වගේ සංස්කෘතියක් ඇති කරන්නත් ඕනේ. මොකද මේ එතකොට මේ විෂයන් අමාරුයි කියන එකත් ටිකක් මග ඇරෙනවා. ඉතින් අපි ඒකට ආස වුණාම ඒක නිකම්ම අපිට පුළුවන්. ආසදේ අමාරුවෙන් හරි කරන්න බලනවනේ. අන්න එතනයි වැඩේ. ආසදේ අමාරුවෙන් හරි කරන්න බලනවා. අනික හැම කෙනාටම මේවා අමාරුයි. දැන් අද අපි කතා කරා ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව හොයාගත්තේ කොහොමද කියන එක. ඒක හොයාගත්තු අය මේවට ඉතාලම මහන්සි වීමක් කළා. හැබැයි ඒක කරලා තියෙන්නේ මහන්සියෙන්ද. මේ ආසාව නිසා. මේක වමනාවක් නිසා. දැන් ආර්ථික ලාභයක් ගන්න නිසා මේක කරන්න ඕන කියන එක දෙමව්පියෙක් කිව්වත් රජයක් කිව්වත් මිනිසුන්ට එහෙම කරන්න කියලා ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් නැහැ. මේවට ආසා ඇති කරන විදිහට සංස්කෘතියක් ගොඩනගන්න ඕනේ. ඒකට තියෙන මේ අවහිරකම් නැති කරන එක අත්‍යවශ්‍යයි. ඒක ඉතින් අපේ රටේ සාමාන්‍ය සංස්කෘතියනෝයි දේශපාලන හේතු නිසා එන දේවල් නිසා ඒක අමාරුයි කරන්න. ඒ වුණාට ඒක ඇති කරන එක අවශ්‍යයි. අපිට විද්‍යාව හරි තාක්ෂණය හරි දියුණු කරගන්න ඕන ඒක අවශ්‍යයි කරන්න. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. අද ඔබතුමා අපිට ගොඩක් අවධානය ලබා දුන්නා. ඔබතුමාගේ දැනුම එක්ස්පීරියන්ස් එක. එතකොට මම හිතනවා මම විශ්වාස කරනවා අපේ රටේ දේශපාලඥයින් ඒ වගේම පොලිසිස් මේක කරන නිලධාරීන් එතකොට ගුරුවරුන් දෙමව්පියෝ දුවදරුවෝ මේ හැමදෙනාටම ඔබතුමා ආන්සර් කරා ඇඩ්‍රස් කරා. ඒතර මේ හැමදෙනාම මේ ඔබතුමාගේ කතා බහ නරඹලා මේකෙන් ගන්න තියෙන දේ අරගෙන අපේ රටේ යහපත වෙනුවෙන් යොමු කර යම්කිසි කාර්යයක් කරයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ඔබතුමා අපිත් එක්ක මේ කතාවට එකතු වුණාට. ඒතර ඔබතුමා මේ සාල කාලයක් අපිත් එක්ක ගත කරා. ඒකට ඔබතුමාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේ තව විශාල කාලයක් මේ විද්‍යා ශ්‍රේෂ්ඨයට මේ රටට මේ දුවදරුවන්ට සේවය කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.